නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම ගන්තර. Hi everyone. ඔන්න මම අදත් මගේ ජීවිතේ ලස්සන දවසක් ගෙවුණු විදිහ තමයි ඔයාලට අරගෙන ආවේ. වෙනදා වගේම ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි දෙන්නගේ විවාහයට අවුරුදු 6ක්. කාලය ඉක්මනින් ගෙවිලා ගියාට මට නම් තාම හරියට චූටි කාලයක් වගේ. ඒ ඉතින් මට වඩා ටිකක් වැඩිමල් වුණත් එයාගේ ඒ කාලේ තිබ්බ ආදරේ වැඩි වෙලා මිසක් අඩු නම් නෑ. මම දැන් නම් මේ උදේ කෑම ටික ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. මහත්තයා නම් ඕට්ස් කන්න මාරම ආසයි. මම වැඩි ආස නැති වුණත් ඇඟට ගුණ නිසා අපි දෙන්නමද උදේට ඕට්ස් තමයි කන්නේ. ගස් ලැබුයි අඹ දාලයි තමයි හදාගන්නේ. අද නිවාඩු දවසේ අපි දෙන්න හිත නිදහසේ දවස ගත කරන්නයි හිතාගෙන ඉන්නේ. ඊතරුණ ගස් ලැබු කෑල්ල මං අරගෙන ෆ්‍රිජ් එකේ දැම්ම පස්සේ කන්න කියලා. දෙන්නම ගෙදර ඉන්න දවසක් නම් අපි දෙන්න එකටම තමයි කෑම අරගන්නේ. මං හිතන විදිහට හැම බිරිඳක්ම ආසයි හස්බන්ඩ් එක්ක ගෙවෙන හැම තප්පරයකටම. මම ගෙදර කෑම හදද්දී ගොඩක් දුරට ෆෝන් එකෙන් සින්දුවක් දාගෙන තමයි හදන්නේ. මං හිතුවා එළියට යද්දී අරන් යන්න මගේ අතින්ම කෑම එකක් හදන්න. අද මම හදන්න හිතාගෙන ඉන්නේ කහපත් එක්ක ඉස්සොයි, පරිප්පුයි, රතු වලයි, පපඩමුයි. එයාත් ආවා ඉතින් මගේ උදව්වට. එයාටත් ඕනම කෑමක් වගේ රසට හදන්න පුළුවන්. මේ මට රෝල්ස් හදන්න එයා හදපු බැටර් එක. ඉතින් මෙන්න මේ වගේ පුංචි දේවල් මත තමයි අපි දෙන්නගේ ආදරේ ශක්තිමත්ව ගලාගෙන යන්නේ. එයාගේ උදව්වෙන්ම මම රෝල්ස් ටිකකුත් හදාගන්නවා. ඉස්සර නම් මට මගේ ජීවිතේ හරිම බරක්. ඒත් දැන් නම් හරිම සැහැල්ලුවෙන් මම ජීවත් වෙනවා. මගේ ආදරණීය හස්බන්ඩ් මට පහන් ආලෝකයක් වගේ මගේ ජීවිතේට එළිය අරන් එනවා. ඉතින් ආදරය විවාහය ශක්තිමත් වෙන්නේ මේ වගේ පොඩි පොඩි උදව් කිරීමකින් වෙන්න පුළුවන්. දැන් නම් උයලා ඉවරයි. වෙනසකටත් එක්ක කෙසෙල් කොලේ තමයි කෑමක බැඳගන්නේ. මං ඒ ගමම්ම රෝස් කන්න කියලා හිතාගෙන කොෆි එකකුත් හදාගෙන බෝතලයට දාගත්තා. අපි දෙන්න දැන් හොඳ වොෂ් එකකුත් දාගෙන යන්නයි හදන්නේ. දැන් මෙහෙට වෙලාව නම් හවස 5යි. මම ලෑස්ති වෙනකන් එයා පහන තියලා බුදුන් වැන්දා. එයා මේ ගමම්ම ගෙදරට සුවඳ දුම් ටිකකුත් ඇල්ලුවා. අද ඉදි ටිකක් රැවෙන්න නිසා තමයි හවස 6ට කලින් පහන තිබ්බේ. දැන් අපි මේ යන ගමන්. ඉතින් ඔයාලත් එන්නකෝ අපිත් එක්ක. අපි අද කොහෙද යන්නේ බලන්න. අද නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව අපි හිතුවා එළියට ගිහින් මේ කොළ පාට ලෝකේ ගස් කොළන් වගේම මේ සුන්දර පරිසරයේ ටික වෙලාවක් ගත කරන්න. අපි දෙන්න මේ පරිසරයට එනකොට ගතේ විඩාව වගේම හිතේ විඩාවත්
මේ කොළපාට පරිසරයෙන් මුසු වෙලා එන සීතල හුලන් එක්ක අහසට පාවෙලා යනවා. අපි දෙන්නගේ මතකවලට තවත් ලස්සන මොහොතක් එකතු වෙනවා. පළවෙනි පාරට මේ වැව දැක්කම මට හිතුනේ මෙහෙත් ලංකාව වගේමයි නේද කියලා. අපි නිතරම වගේ මෙතනට එනවා. ගෙදර ළඟම තියෙන නිසා එන්නත් ලේසියි. මෙහි පරිසරයත් ලංකාවට ගොඩාක් සමානයි. ඒක නම් හිත නිවන ලස්සන පරිසරයක්. මට ඔයා වටිනවා ජීවිතේට වඩා කාටත් කලින් මාගේ වෙන්න ආයේ ලබන ජන්මයේ උපියක ගන්නට ඒපවේ මෙහි අය නම් ෆැමිලි එකත් එක්කම රිලැක්ස් වෙන්න නිතරම වගේ මේ වගේ තැන්වලට එනවා. මේ රටේ අය හරි ලස්සනට තමන්ගේ ආදරණීය අයත් එක්ක ජීවත් වෙනවා. හවසට එක්සයිස් කරන්නත් ගොඩක් අය එනවා. විනාඩි 7කින් වගේ පුංචිම පුංචි වෙලාවකින් මං ඔයාලට අරන් එන්නේ මගේ ගෙවෙන ඇත්තම ජීවිතේ. අපි දෙන්න දැන් හදාගෙන ආව කෑම එක කන්න තමයි හදන්නේ. ඉතින් මේ බත් එකත් මාරම රසට තිබුණා. හරිම නිස්කලංක නිදහස් මොහොතක් ගත කරලා ගෙදර එනකොට ටිකක් රෑත් වුණා. මගේ මේ අලුත් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම මම මේ වෙලාවේ ගොඩාක් ස්තුති කරනවා. අදත් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.